ආයුබෝවන් සෑම සියලු දෙනාටම දෙයියන්ගේ ගුරු සුරගුරු විශ්ව කේන්දරයේ 9 වෙනි භාවයේ අධිපතිත්වය දරන බ්‍රහස්පති ග්‍රහයාට අයත් ධනු ලග්නයෙන් උපන් ඔබට ඔබේ ජන්ම පත්‍රය අතටගෙන බොහෝ දෙනෙක් අපෙන් ප්‍රශ්න කරනවා මට ඉපදුණු දායිනම් දුක තමයි මේ ජීවිතයේ සතුට සැනසීමක් ළඟා වෙන්නේ කවද්ද අපිට මේක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා එහෙම ප්‍රශ්න කරපු අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ නිසා අපි ඔබට ඔබේ ජන්මපත්‍රයේ තුල අප මේ දක්වන යම්කිසි ග්‍රහයෝගයක් උපතින් ස්ථාපිත වී ඇතනම් ඔබේ ජීවිතය යහපත් පැත්තට ගන්න බවට ඉඟියක් ලබා ගන්න පුළුවන් ධනු ලග්නයේ උභය රාශියක්. ඒ කියන්නේ ද්විස්වභාව රාශියක් නිසා ධනු ලග්නයේ ගුරු ලග්නයේ තැන්පත් වූත් හංස යෝගය, හතරවැන්නේ තැන්පත් වූත් හංස යෝගය, සිකුරු ග්‍රහයාට බාහිර ග්‍රහයෙන් ගෙන් සිකුරුට පමණක් ධනු රාශිය හතරවැන්නේ උච්චභාවය ලැබුවා යක මීන රාශියේ සියලු සැප සම්පත් සුඛ විහරණය ලබන යෝගයක් මාලවී යෝගය. එහෙනම් ගුරු ලග්නගත වීමත් ගුරු සිව්වැන්නේ හතරවැන්නේ තැන්පත් වීමත් සිකුරු ග්‍රහයා හතරවැන්නේ උපතින් තැන්පත් වීමත් පංච මහා පුරුෂ යෝග දෙකක් එතන යෙදෙනවා. ගුරු තැන්පත් වුණොත් හංස යෝගය, සිකුරු තැන්පත් වුණොත් මාලවී යෝගය. ඊළඟට 7 වෙනි සහ 10 වෙනි වෙන කිසිම ග්‍රහයකට බලයක් ලැබෙන්නේ නැහැ. මොකද බුධට ආයත් මිථුන රාශිය සහ කන්‍යා රාශිය බැවින් භද්‍රා යෝගයේ පමණක්මයි යෙදෙන්නේ. මේක උභය රාශියක් නිසා ග්‍රහයන් දෙදෙනෙකුට කේන්ද්‍රස්ථාන 4 ආයත වෙන්නේ. ඒ කියන්නේ ගුරු ලග්නයයි 4 වෙනි අයිතිකාරය වෙනවා. බුධ 7 වෙනි 10 වෙනි අයිතිකාරය වෙනවා. මේ ග්‍රහය වල උපතින් බලවත් නම් ඔබේ ලග්නයෙන් කියන කරුණු කාරණාත් හතරවැන්නෙන් කියන කරුණු කාරණාත් හත්වැන්නෙන් කියන කරුණු කාරණාත් දහවැන්නෙන් කියන කරුණු කාරණාත් ලග්නේ යනු ඔබ සිව්වැන්න යනු මව හත්වැන්න යනු කලත්‍රු විවාහය දහවැන්න යනු කර්මස්ථානයේ රැකියාව යහපත් අතට ගලන්න පටන් ගන්නවා. බලමු මෙන්න මේ ජන්මපත්‍රයක භාව 12 තුලට ග්‍රහයන් පරිවර්තනය වීම තුළ යෝග 66ක් මහා පරිවර්තන යෝග 66ක් නම් කෙරෙනවා. ඒ 66ම එකාකාරී ප්‍රතිඵල ලබා නොදෙන නිසා කාණ්ඩ තුනකට බෙදී යනවා. සුබ, මධ්‍යම, අසුබ. එහෙනම් පළවෙනි කාණ්ඩයේ සුබ මහා පරිවර්තන යෝග 28ක් වෙනවා. දෙවැන්නේ මධ්‍යම වශයෙන් පරිවර්තන යෝග 8යි, 28යි, 8යි, 36යි. ඊතුරු 30ම අපේ ජීවිතය අයහපත් පැත්තට ගලාගෙන යන දෛන්‍ය යෝග එහෙම නැත්නම් අසුභ යෝග හැටියට තමයි නම් කරන්න වෙන්නේ. එතකොට අපි බලමු කොහොමද මේ මහා පරිවර්තන යෝගය යෙදෙන්නේ කියලා. එතකොට ධනු ලග්නයෙන් උපන් ඔබ පැහැදිලි ඔබට ලග්නයේ ධනුව දෙවැන්න මකරය. එහෙනම් ගුරුයි ශනි සෙනසුළු ලග්නයටත් ගුරු දෙවන්නට තැන්පත් නම් මහා පරිවර්තන යෝගයක්. ඒ වගේම ලග්නය සහ හතරවැන්න පරිවර්තනයක් වීමට ඉඩක් නැහැ. මොකද ලග්නයත් හතරවැන්නත් භාව දෙකමයි එකම ග්‍රහය නිසා එතන පරිවර්තනය සිද්ධ වෙන්න විදියක් නැහැ. උපතින් ගුරු ලග්නගත වීමත් උපතින් ගුරු හතරවැන්නේ තැන්පත් වීමත් මහා පංච මහා පුරුෂ යෝගයක් බාටපත් වෙනවා. ඊළඟට ගුරු ලග්නේ පස්වැන්න මේස රාශිය. අඟහරු ලග්නේ ගුරු පස්වැන්නේ මහා පරිවර්තන යෝගයක්. ගුරු හත්වැන්නේ බුධ ලග්නේ මහා පරිවර්තනයක්. රවි ලග්නේ ගුරු 9 වෙනි මහා පරිවර්තනයක්. බුධ ලග්නේ නැවතත් ගුරු 10 වෙනි මහා පරිවර්තනයක්. ඒ වගේම ගුරු 11 වෙනි තුලා රාශියේ සිකුරු ලග්නේ මහා ධන යෝගයක්. ලග්නේ දෙවැන්න ධන යෝගයක්. ලග්නේ 11 වෙනි ධන යෝගයක්. බලන්න තුලා රාශියේ සෙනසුරු තැන්පත් වෙලා ඉන්නවා දෙවැන්න ආධිපතිය සෙනසුරු උච්චයි. සිකුරු ධනස්ථානයේ මකර රාශිය තැන්පත්ද මහා පරිවර්තන වගේ මහා ධන යෝගයක්. ලෝක ප්‍රසිද්ධ ධන කුවේරයන්ගේ ජන්මපත්‍රයේ සුලභව දක්නට තියෙන ග්‍රහ යෝගයක්. ඒට පරිබාහිරව මේ ආකාරයට ලග්නයේ දෙවැන්න, ලග්නයේ හතරවැන්න, ලග්නයේ පස්වැන්න, ලග්නයේ හත්වැන්න, ලග්නයේ නවවැන්න, ලග්නයේ දහවැන්න, ලග්නයේ 11වැන්න. මේවා මහා පරිවර්තන යෝග. ඒට පරිබාහිරව සිදුවිය හැකි බලන්න රවි 10 බුධ 9 සිංහ කන්නි මහා පරිවර්තන යෝගයක් යනු
එය මහා රාජයෝගයක්, ධර්ම කර්මාධිපති රාජයෝගයක්. එම ග්‍රහයුවල එකට රවි බුධ කියන ග්‍රහයුවල ධනු ලග්න කාර්යයට විශේෂිත වූ ධන යෝගයක්, ජීවිතයේ සුඛිත මුඛිත වෙන යෝගයක්, ලග්නයේ දෙවැන්න, තුන්වැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න, නවවැන්න, දහවැන්න, 11වැන්න යන භාව 9න් කොහෙ තැන්පත් වුවත් 6 8 12 වෙන්නේ නැතුව ඔබ ජීවිතේ ජය ගන්නා චරිතයක් බවට පත් වෙනවා. ඊට පරිබාහිරව රවි ග්‍රහයා 11 වෙන්නේ තුලා රාශියට නීචයි. සිකුරු සිංහ රාශිගත වෙනවා. සිකුරු 9 වෙන්නට යනවා. නීචයේ බංගයි මහා පරිවර්තනයක්. බුධ 11 වෙන්නට යනවා තුලා රාශියට. සිකුරු ග්‍රහයා කන්‍යාවට එනවා. කන්‍යාවට සිකුරු නීචයි. නමුත් මේ පරිවර්තනයක් වෙන නිසා නීචයේ බංගයි එයත් මහා පරිවර්තන යෝගයක්. එතකොට මෙන්න මේ ආකාරයේ යෝග බලයන් ඔබේ ජනනපත්‍රයේ සක්‍රියව උපතින් පවතිනවාද? මෙම පරිවර්තනයට දායක වූ ග්‍රහයෙක්ගේ මහා දසාන්තර දසා ලැබෙන කල්හි ඔබේ ජීවිතයේ ඉමහත් දියුණුවකට ඔබ පය තබනු නිසායි. ඊට පරිබාහිරව ලග්නයේ 7 වෙන්න, 3 වෙන්න, 9 වෙන්න, 4 වෙන්න, 10 වෙන්න සහ 5 වෙන්න, 11 වෙන්න. 5 11 මේ අංශක 180 භාව දෙකක් මේ නම් කරේ. 1 7 3 9 4 10 5 11. අපි එතනින් ඇතෑරියා දෙවැන්න. මොකද දෙවැන්නත් එක්ක අංශක 180 වැටෙන්නේ 8 වැන්න යනු කේන්දරයක අයහපත්ම භාවයේ මාරක ස්ථානය. එම භාවයේ තැන්පත් ග්‍රහයා භාවයේ ඵලයේ මෙන්ම දකින භාවයේ ඵලයේද හානි කරනවා යන්න මේ විෂය තුල ඉගැන්වීමක්. එතකොට ගුරු චන්ද්‍ර සප්තමයේ තුල, සප්තමයේ කියලා කියන්නේ 7න් 7 අංශක 180 කිව්වේ ඒකයි. ගුරු ලග්නයේ සඳු 7, ගුරු 3 වෙන්නේ සඳු 9, ගුරු 4 වෙන්නේ චන්ද්‍රයා 10, චන්ද්‍රයා 5 වෙන්නේ ගුරු 11යි. මෙන්න මේ කවරාකාර විදිහට මේ ග්‍රහයන් යුගල තැන්පත් වුවත් මේ පංච මහා පුරුෂ යෝගයකටත් වඩා බලවත් රාජයෝගයක් ගජකේසරී යෝගය. ගජ යනු ඇතාට, කේසර යනු සිංහයාට, ඇතයි සිංහයයි එකට සම්බන්ධ වූ කල යෙදෙන්නා වූ ප්‍රබල ග්‍රහ යෝගයක් ඔබේ ජන්මපත්‍රය තුල උපතින් ස්ථාපිතයි. ඔබට දුකක් කරදරයක් දැනට දැනුණත් ඔබ ජීවිතේ කවර අවස්ථාවක හෝ දෙපයින් හිටගෙන ජීවිතේ ජය ගන්නා චරිතයක් බව ඔබට මෙමගින් වටහා ගත හැකි බව අපි විශ්වාස කරනවා. එසේනම් අප මේ ලබා දුන් ස්වල්ප දැනුම, ඉසකයා ගහක ප්‍රමාණමේ ස්වල්ප දැනුම ඔබේ ජීවිතයට එකතු කරගන්න. එසේනම් විශ්ව කේන්ද්‍රයේ 9 වෙනි වූ ධර්මස්ථානයෙන් උපන් ධනු ලග්න හිමි ඔබ සෑම සියලු දෙනාට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා.